සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. මම අද හදන්නේ බබාලගේ උදෑසන වේලට හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන් කෑමක්. මේක අවුරුද්දට වැඩි බබාලට තමයි දෙන්න පුළුවන් වෙන්නේ. අපිට ඕන වෙනවා තඹගත්තු බිත්තරයක්. මම මේ බිත්තරේ කහමදේ අයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ සුදු මද ටික හොඳට ග්‍රේට් කරලා තමයි අරගෙන තියෙන්නේ. මේකට අපි එකතු කරගන්න ඕනේ මයොනීස්. මයොනීස් මම මීට කලින් ගෙදර හදාගෙන තියෙනවා. ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙනවා. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ගෙදරදී මයොනීස්. ඉතින් මයොනීස් ටිකකුත් දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේකට රස අනුව ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු එකතු කරගන්න. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් හීනියට කපාගත්ත ලුණු ටිකක්, අමු මිරිස් කෑලි ටිකක් වර්ගෙත් මේකට මේ වෙලාවේදී එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ මිශ්‍රණය මෙන්න මේ වගේ ක්‍රීමි විදියට තමයි තියෙන්න ඕන. ඒක අපිට මයොනීස් ටිකක් වැඩිපුර එකතු කරගෙන හදාගන්න පුළුවන් මේ විදියට ක්‍රීමි විදියට. බිත්තර මිශ්‍රණය මේ පදමට හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ පාන් පෙති දෙකක් අරගෙන මේක හොඳට තවර ගන්න. බිත්තර එක ටිකක් ඝනකම් ලේයර් එකක් විදියට තවර ගන්න. එතකොට තමයි මේක හොඳට රසට තියෙන්නේ. මෙන්න මේ විදියට අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය පාන් පෙති ගාගත්තට පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය සෑන්ඩ්විච් එකක් විදියට පාන් පෙති වාටි ටික කපලා බබාට කන්න පහසු හැඩයකට මේක කපා ගන්න. ඔන්න ඔය විදියට බබාගේ උදෑසන වේලට, රාත්‍රී වේලට වගේම ලන්ච් බොක්ස් එකටත් මේ විදිහේ පාන් සෑන්ඩ්විච් ටිකක් බබාට හදලා දෙන්න පුළුවන්. මේකෙන් බබාගේ බර වැඩි කරගන්න පුළුවන් වගේම හුඟක් හොඳ පෝෂණයකුත් බබාට ඒ වේලට ලබා දෙන්න පුළුවන්. ඉතින් ටිකක් වැඩිපුර හදාගත්තොත් බබාලත් එක්ක පවුල හැමෝටම එක වේලකට මේ වගේ කෑමක් රස බලන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.